Hello guys, welcome back to my YouTube channel. මම මුලින්ම විශ් කරනවා ඔයාලට 2026 සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. Hi guys. vlog එකක් කරපු නැති නිසා මට දැන් vlog කරන්නත් අමතක වෙලා තියෙන්නේ. Hi කියන්න අත ඉවරනවා මගේ. හලෝ මගේ මූණෙන් දැක්කද අර ස්ට්‍රෙස් එක දෙසැම්බර් මාසෙම එක්සෑම් තිබිලා ඔන්න ඉවර වුණා. ඊට පස්සේ අපි ඉතින් විෂන් එකට ගියා බදුල්ලේ. ඔයාලා දැක්කේ මගේ ආදරණීය යාළුවා මේ හඳුන්වලා දෙන්න නම් ඕනේ දැන් ගොඩක් අය දන්නවා. අහන්නකෝ ඉතින් දෙසැම්බර් කියන්නෙම අපි අලුතෙන් රීසෙට් වෙන මාසයක්. ඒ කියන්නේ අපි අලුත් අවුරුද්ද පටන් ගන්න ඕනේ කොහොමද කියලා ප්ලෑන් කරන මන්ත් එකක්. අපේ මේ මුළු අවුරුද්ද පුරාවටම අපේ ඇචීව්මන්ට්ස් මොනවාද, අපිට වැරදුණු තැන් මොනවාද, ඒ වැරදුණු තැන් වලින් අපි ඉගෙන ගත්ත පාඩම් මොනවාද කියලා රිකෝල් කරන මාසයක්. ඒ වගේම අපි නෙක්ස්ට් ඉයර් එක ප්ලෑන් කරන මන්ත් එකක් කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. අපේ ජීවිතේ අපිට ලැබෙන චූටි දෙයකට උනත් ස්තුතිවන්ත වෙලා ඒ දේෙන් අපි සතුට වෙනවා නම් අපිට අපේ ජීවිතේ තවත් ස්තුතිවන්ත වෙන්න පුළුවන්. සතුට හිතෙන ගොඩාක් දේවල් අපේ ජීවිතේට ලං කරනවා කියලා මම ගොඩාක් විශ්වාස කරනවා. අපි දෙසැම්බර් 30 වෙනිදා අලුත් අවුරුද්දට, ඒ කියන්නේ 2026 අවුරුද්දට සාර්ථක වෙන්න කියලා ආශිර්වාද ලබා ගන්න මමයි මගේ යාළුවයි බදුල්ලේ මුතියංගන රජමහා විහාරස්ථානයට ගිහිල්ලා බෝධි පූජාවක් තිබ්බා. 2025 කියන්නේ ඇනලයිස් කරලා බලුවම මට සාමාන්‍ය හොඳ අවුරුද්දක්. මම හිතනවා ඔයාලගෙත් හොඳ අවුරුද්දක් වෙන්න ඇති කියලා. 2025 දී මම ඉගෙන ගත්ත දෙයක් තමයි අපේ ජීවිතේට අපි ආශ්‍රය කරන්න ඕනේ අපිට පොසිටිව් එනර්ජි එකක් ගේන යහපත් මිනිස්සු. ඉතින් 2025 ඉගෙන ගත්ත පාඩම් වලින් 2026 සාර්ථක අවුරුද්දක් වෙන්න ඕනි කියලා. ඒ වගේම ඔයාලට 2026 සාර්ථකම අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්න. අලුත් vlog එකකින් ආය හම්බෙමු. මගේ channel එක subscribe කරලා like කරලා තියාගන්න.